ලංකාව සහ ලෝකයේ ව්‍යාපාරික ලෝකයේ සැලකිය යුතු වෙනස්කම් කරමින් ඉදිරියට යමින් සිටින හේලිස් සමාගම ගැනයි අද කතාව. හේලිස් PLC සමාගම 1878 දී ශ්‍රී ලංකාවේ ගාල්ලේ චාල්ස් පිකරින් හේලි කියන බ්‍රිතාන්‍ය ජාතික මහත්මයා විසින් ආරම්භ කළා තියෙනවා. මුලින්ම මේගොල්ලෝ බ්‍රිතාන්‍යයෙන් භාණ්ඩ ආනයනය කරන අතරතුරදී කොහු, කුරුඳු සහ පැංගිරි තෙල් අපනයනය කළා. 1954 වෙනකොට ඒගොල්ලෝ පොදු සමාගම බවට පත් වුණා. උපාය මාර්ගයේ හල් කාර්යය සහ නවෝත්පාදනයේ හේලි සමාගම විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර දක්වා ව්‍යාප්ත වුණා. 1976 දී ඩීප් ප්‍රොඩක්ට් PLC සමග රබර් පත්වසම් නිෂ්පාදනය පුරෝගාමී විත්‍ය වගේම 1973 දී ඒකා PLC හරහා සක්‍රීය කාබන් නිෂ්පාදනය දක්වා ව්‍යාප්ත වුණු සමාගමට සෑම විටම හි කාලයට අයිතිරින් සිටින නිෂ්පාදන වෙළඳපොළට හඳුනා දෙන්න පුළුවන් වුණා. කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කරලා තියෙන හේලිස් සමාගමේ කොටස් හිමියන් 15000කට අධික සංඛ්‍යාවක් මේ වෙනකොට ඉන්නවා. ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික වන ධම්මික වේරා මහතාට සමාගමේ කොටස් වලින් 51.01% හිමිකාරීත්වය මේ වෙනකොට තියෙනවා. මේ තියෙන්නේ 2024 දෙසැම්බර් 31 දින වෙනකොට සමාගමේ වැඩිම කොටස් හිමියන් 20 දෙනාගේ ලැයිස්තු. වර්තමානයේ වෙනකොට මොහන් පණ්ඩිතගේ මහතා සභාපති වගේම ප්‍රධාන විධායක නිලධාරියා විදිහට වැඩ කරනවා. ධම්මික පෙරේරා මහතා සම සභාපති විදිහට වැඩ කරනවා. හේලිස් ප්‍රධාන අංශ 16ක් කරා ක්‍රියාත්මක වන අතරම ඒක නිසාම ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වුණු සමූහයක් ලෙස සලකන්න පුළුවන් වෙලා තියෙනවා. අපි මේ එක් අංශය ගැන දැන් බලමු. පාරිසරික විසඳුම් අංශය. පාරිසරික විසඳුම් අංශයෙන් තමයි අගේ එකතු කරු පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදනය කරන ලංකාවේ තියෙන ප්‍රමුඛ නිෂ්පාදකයන් ඉන්න කණ්ඩය. පාලින් තියෙන්නේ ඒ ක්ෂේත්‍රයේ තියෙන සමාගම් ටික අත්ආරක්ෂණ නැත්නම් අපිට කියන්න පුළුවන් අත්වැසුම් අංශය. ඩීප් ප්‍රොඩක්ට් PLC කියන සමාගම තමයි ප්‍රධානියම නියෝජනය කරන්නේ. ඒගොල්ලෝ ලංකාවට වගේම ලෝකයේම අත්වැසුම් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් විදිහට වැඩ කරනවා. ඒගොල්ලෝ ස්වභාවික වගේම කෘත්‍රිම රබර් මද නිෂ්පාදනය කරන ගෘහස්ත සහ කාර්මික අසතුන් නිෂ්පාදනය කරනවා. ඒගොල්ලන්ට ගෝලීය ඉල්ලීමෙන් 105කට ආසන්න ප්‍රමාණයක හිමිකාරීත්වයක් තියෙනවා. පවිත්‍ර අංශය නැත්නම් පිරිසුදු කිරීමේ අංශය කියන්න පුළුවන්. මේ අංශයේ නියෝජනය කරන්නේ හේකාප් සමූහය විසින්. ඒගොල්ලෝ මූලිකව ගන්නේ පොල්කටු මත පදනම් වුණු සක්‍රීය කාබන් නිෂ්පාදනයේ කටයුතු කරන එක. ඒගොල්ලෝ ලෝක වෙළඳපොලෙන් 116කට ආසන්න වශයෙන් නිෂ්පාදන ඒගොල්ලෝ තමයි සපයන්නේ. සක්‍රීය කාබන් නැත්නම් අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ඇක්ටිවේටඩ් කාබන් කියන එක තමයි මෙතන ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ. රිදිබිලි අංශය. හේලිස් ෆැබ්‍රික් PLC කියන සමාගම තමයි රිදිබිලි අංශයේ මූලික වෙන්නේ. ඒ වගේම සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ලිමිටඩ් සමාගමත් මේ අංශය යටතේ කටයුතු කරනවා. මේගොල්ලෝ තමයි ලෝකේ ප්‍රමුඛතම ගෝලීය විලාසිතා සන්නාමයන් ලංකාවේදී නිෂ්පාදනය කරන විශාලම රිදිබිලි නිෂ්පාදකයෙක්. ඉදිකිරීම අංශය. ඉදිකිරීම අංශය නියෝජනය කරන ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් කරන ඇලුමෙක්ස් PLC සමාගම. කෘෂිකර්ම අංශය. මේ අංශය යටතේ භෝග නිෂ්පාදනයේ ඉඳලා සියලු දේවල්ටම අවශ්‍ය දේවල් සිදු කිරීමට කටයුතු කරලා තියෙනවා. රෝපණ ද්‍රව්‍ය, පොහොර වගේ දේවල් ලබා දීම සිදු කරනවා. වැවිලි අංශය. මේ අංශයේදී කැලිවැලි සමාගම, තලව කැලි තිවතු සමාගම, වරණ වැවිලි සමාගම කියන සමාගම ත්‍රිත්වයෙන් තමයි ප්‍රමුඛතම දායකත්වය සපයන්නේ. ඒගොල්ලෝ ශ්‍රී ලංකාවේ තේ සහ රබර් නිෂ්පාදනයෙන් පිළිවෙලින් කිව්වොත් 4.6ක් 4.1ක් විදිහට දායකත්වයේ සපයනවා. මේගොල්ලෝ වගා විදිහට රබර් තේ වලට අමතරව කෝපි, පොල්, කුරුඳු, ගම්මිරිස්, කහ, ඉඟුරු, එන්නසාල් වගේ වෙනත් කෘෂිකාර්මික භෝග වලටත් විවිධාංගීකරණය වෙලා තියෙනවා. තේ අපනයනය කරන අංශය. මේ අංශය යටතේ වසරකට තේ කිලෝ මිලියන 15කට අධික ප්‍රමාණයක් ලෝක පුරා බෙදා හැරීම සිදු කිරීම නෝ. පාරිභෝගික සහ සිල්වර් අංශය. පාරිභෝගික සහ සිල්වර් අංශය ප්‍රධාන වශයෙන් නියෝජනය කරන්නේ සිංගර් ශ්‍රී ලංකා PLC සමාගම විසින්. ඔවුන් ගෘහ උපකරණ, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, ඩිජිටල් නිෂ්පාදන, මහන මැෂින්, භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහ ඒ අස්ස නිෂ්පාදන විකිණීම සිදු කරන ලබන. ඒ වගේම සිංගර් සහ සිසිල් තාන්නාම යටතේ නිෂ්පාදන කටයුතු සිදු කරන මේ අංශය යටතේ හොටෙල් අංශය. මේ අංශය යටතේ හේලිස් ලෙෂර් PLC සහ විවිධ නිවාඩු නිකේතන ආයතන වෙලා තියෙනවා. ඔවුන්ගේ දේපළ වලට කිංස්බරි PLC සහ අමායා කියන නාමය යටතේ තියෙන නිවාඩු නිකේතන සහ බුටික් හොටෙල් කිහිපයක් ඇතුළත් වෙනවා. ප්‍රවාහන හා සැපයීම අංශය. ප්‍රවාහන හා සැපයීම අංශය නියෝජනය කරන්නේ හේලිස් ඇඩ්වාන්ටේජ් සමූහය විසින්. අග්නිදිග ආසියාවේ සහ ඉන්දිය උපමහද්වීපයේ පුරා ව්‍යාප්තව තියෙන ශ්‍රී ලංකාවේ විශාලතම සැපයීම සමාගමක් ලෙස මේ සමාගම කටයුතු කරනවා. මේගොල්ලන්ට වර්ග අඩි 21000ක විතර ගබඩාවක් තියෙනවා. ඒක තමයි ලංකාවේ තියෙන විශාලතම ගබඩාව විදිහට සැලකෙන්නේ. ව්‍යාපෘති සහ ඉන්ජිනේරු අංශය. ව්‍යාපෘති සහ ඉන්ජිනේරු අංශයෙන් සූර්යපල සතුරු, ICT විදුලි, ආරක්ෂණ සහ සංනිවේදන සේවා, ගිනි ආරක්ෂණ සේවා, සීල් හා වාහන ඉදිකිරීම සේවා වගේ බොහෝ ඉන්ජිනේරු විසඳුම් ඉදිරිපත් කරන ලබනවා. කාර්මික විසඳුම් අංශය. මේගොල්ලෝ මූලික වැඩ ගන්න ව්‍යාපාර අතර. ඔවුන් ප්‍රතිවි කල්පනාන්තයේ අවශ්‍ය වන වාහන සැපීම, සෞඛ්‍ය සේවා අංශයට අවශ්‍ය උපකරණ සැපීම සහ දේශීය වෙළඳපොළට අවශ්‍ය ආහාර සහ කාර්මික ශ්‍රේණියේ රසායන ද්‍රව්‍ය අවශ්‍ය
ආනයනය කිරීම සිදු කරනවා. බල ශක්තිය අංශය. හේලිස් ඇවෙන්චුරා සමාගම තමයි බල ශක්තිය අංශය නියෝජනය කරන්නේ. මේ සමාගම බල ශක්තියේ මුලින්ම පිවිසුනේ 2005 දී ශ්‍රී ලංකාවේ රදැල්ලදී ප්‍රථම ජල විදුලි බලාගාරයේ ඒ පූර්ණ අනුමැතිය සමාගමක් වන හේලිස් පවර් ලිමිටඩ් සමාගම හරහා ආරම්භ කිරීමත් එක්ක වර්තමානයේ මේගොල්ලෝ ගාව සූලම් බලයෙන් ජල විදුලියෙන් සහ සූර්ය බල ශක්තියෙන් පුනර්ජනනීය බල ශක්තිය නිෂ්පාදනය කරන ආයතන තිබෙනවා. BPO අංශය. හේලිස් බිස්නස් සොලියුෂන් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගම හරහා වැඩ කරන මේ සංಸ್ಥායේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ඒ වගේම ලෝකයේ පුරා විසිරී සිටින විශාල ආයතනික ගනුදෙනුකරුවන් දක්වා පහසු සහ දැරිය හැකි මූල්‍ය සහ ගිණුම් සේවා, පැටව් සේවා, ඩිජිටල් අරලිකරණය, දත්ත කළමනාකරණය, අමුතු මධ්‍යස්ථාන මෙහෙයුම් කිරීම, තොරතුරු තාක්ෂණ විසඳුම් සැපයීම වගේ සේවා විශාල ප්‍රමාණයක් සපයනවා. ආයෝජන හා සේවා අංශය. ආයෝජන හා සේවා අංශය මූලික වශයෙන් කරන්නේ සමූහයේදීන අනිකුත් ව්‍යාපාර කළමනාකරණය කරන එක. ඒ හරහා ඒගොල්ලෝ මූල්‍ය, නෛතික, වදු, තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර සංවර්ධනය, ආයතනික කටයුතු, මානව සම්පත් කළමනාකරණය, ආයතනික සංවේදනය, විකණනය, අවදානම් පාලනය, ඩිජිටල් අලෙවිකරණය, රක්ෂණය, සම්පූර්ණ කණ්ඩායමේ තියෙන ආරක්ෂාව බැලීම, අපනයන නැව් සේවා සැලකීම වගේ දේවල් කළමනාකරණය කරන එක තමයි මේ අංශයෙන් සිදු වෙන්නේ. මේ සෑම අංශයක්ම හේලිස් PLC සමාගමේ විවිධාංගීකරණය වීමට විශාල දායකත්වයක් සපයලා තියෙනවා. අපි දැන් බලමු හේලිස් සමූහයේ මූල්‍ය තත්ත්වය කෙසේද කියලා. 2023-24 වර්ෂයේදී හේලිස් සමාගම රුපියල් බිලියන 436ක ආදායමක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම හේලිස් සමාගම රුපියල් බිලියන 10ක ආදායම් බදු රජයට ගෙවලා රුපියල් බිලියන 14ක බදු ගෙවීම පසු ලාභයක් වාර්තා කරලා තියෙනවා. ඒ ලාභයෙන් ඒගොල්ලෝ සමාගමේ කොටස් හිමියන්ට රුපියල් බිලියන 4ක ලාභාංශත් ගෙවලා තියෙනවා. සමාගමේ වත්කම් රුපියල් බිලියන 446ක් තියෙනවා. මේ තියෙන්නේ හේලිස් සමූහයේ හේලිස් PLC සමාගම විසින් සිදු කළ තියෙන වැදගත් ව්‍යාපාර අත්පත් කර ගැනීම. මේ අතර කිංස්බරි, ඇලුමෙක්ස්, අමායා හොටෙල් ඇන්ඩ් ස්පාස්, යුනිසෙස් ඉන්ජිනියරින් PLC, පෙන්ටෝයිස් සමාගම, ශ්‍රී ලංකා නැව් සමාගම, සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් සමාගම, වරණ පැවිලි සමාගම ඇතුළත් වෙලා තියෙනවා. ශ්‍රිංග ශ්‍රී ලංකා PLC සමාගම අත්පත් කර ගැනීම ලංකාවේ සිදුවන විශාලම ව්‍යාපාරික අත්පත් කර ගැනීමක් විදිහට මේ වෙනකොට සලකනවා. ඒ වටිනාකම රුපියල් බිලියන 10.9ක් වෙනවා. ඒ වගේම මාල්දිවයිනේ උඩරහ දූපතේ නියෝඩු නියුකතනයක් ඩොලර් මිලියන 23කට අත්පත් කරගෙන තියෙනවා. හේලිස් කියන්නේ මම ආරම්භයේ කිව්වා වගේම ලංකාවේ විතරක් තියෙන ව්‍යාපාරයක් නෙමෙයි. ඒ ගෝලීය වශයෙන් ව්‍යාප්තලා තියෙන ව්‍යාපාරයක්. ඒගොල්ලෝ ඉන්දුනීසියාව, තායිලන්තය, බංග්ලාදේශය, ඉන්දියාව වගේ රටවල නිෂ්පාදන පහසුකම් සහිත සමාගම් පිහිටවල තියෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සස් රාජධානිය, ජපානය, මියන්මාරය, ප්‍රංශය, ඉතාලිය, සිංගප්පූරුව, පෝලන්තය, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍ය, වර්ජින් අයිලන්ඩ් එකේ, පිලිපීනය සහ කෙන්යා වගේ රටවල ඒගොල්ලන්ගේ අලෙවිකරණ කටයුතු මෙහෙම කටයුතු සිදු කරමින් නිෂ්පාදන බෙදා හැරීම සිදු කරනවා. මේ තියෙන්නේ හේලිස් සමූහය ලබාගෙන තියෙන එකයි. හේලිස් සමූහය වසර ත්‍රිත්වයක් මුළුල්ලේම ශ්‍රී ලංකා ආයතන විසින් පිරිනමන සීල් ගාඩ්න අනුස්මරණ කුසලානේ දිනාගෙන තියෙනවා. ඒ වගේම තවත් බොහෝ කුසලාන සහායකීම් පිළිගැනීම් ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා. දැන් අපි බලමු. ඔයගොල්ලෝ නොහිතන හැබැයි මේ සමාගම ලංකාවට කරලා තියෙන ලෝකෙට කරලා තියෙන දායකත්වය මොන වගේද කියලා. ඔයගොල්ලෝ දන්නවද? මේගොල්ලෝ ශ්‍රී ලංකාවේ සමස්ත අපනායන ආදායමෙන් 100%කට දායකත්වය දෙනවා. ඒ වගේම මේගොල්ලෝ රටේ තේ සහ රබර් නිෂ්පාදනයෙන් 104කට වඩා නිෂ්පාදනය කරනවා. ඒ වගේම උන් තමයි ලංකාවෙන් පළතුරු සහ එළවලු අපනයන කරන විශාලතම අපනයනකරු වෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ එක්ක 36000කට අධික සේවක පිරිසක් ඍජුව රැකියා කරනවා. වක්‍රවර 33000ක් පමණ රැකියා කරනවා. ඒ වගේම ඔවුන් වාර්ෂිකයට ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 46ක බදු ගෙවලා තියෙනවා. ආයතනික සමාජ වගකීම් නැත්නම් සමාජයට ආයතන විසින් ලබා දෙන ප්‍රතිලාභ වෙනුවෙන් ඒගොල්ලෝ රුපියල් මිලියන 408ක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් වසරක් තුළ ගස් 69000ක් විතර පිටුවලක් තියෙනවා. ඩොලර් මිලියන 591ක විදේශ විනිමය ආදායමක් ලංකාවට ගෙන්නත් ඒගොල්ලෝ දායක වෙලා තියෙනවා. හේලිස් සමාගමේ අනුබද්ධ සමාගම් 184ක් රටවල් 18ක ක්‍රියාත්මක වෙනවා. ඔබ වාණිජ්‍ය විෂය හෝ ගිණුම් කරන විෂය හදාරලා තියෙන ශිෂ්‍යයෙක් හෝ ඒ පිළිබඳ ඇල්මක් දක්වන පුද්ගලයෙක් නම් ඔය වාර්ෂික වාර්තා පිළිබඳ අහලා ඇති. ඔවුන් වාර්ෂික වාර්තාවල විශාල වෙනසක් සිදු කරලා තියෙනවා. ඔවුන් සරල පොතක් විදිහට නිර්මාණය කරන වාර්ෂික වාර්තාවට අමතරව
ඒ අය තාක්ෂණික උපයෝගී කරගෙන ඒ සජීවීකරණය සහිතවත් නිර්මාණය කරලා තියෙනවා. ඔබට ඒ ඇල්මක් තියෙනවා නම් ඔවුන්ගේ වෙබ් අඩවි හරහා ඒකට ගිහිල්ලා ඔබට බලන්න පුළුවන් ඒ වෙනස මොන වගේද කියලා. ඉතින් මේ වගේ නිහතමානී ආරම්භයක ඉඳලා කෝලීය ආධිපත්‍ය දක්වා ව්‍යාපෘත වෙන හේලි සමාගමකට හැකි වෙලා තියෙනවා. එයින් දක්වන්නේ ඔවුන් අනාගතයට හැඩගැසෙන පරිදි නවෝත්පාදනය හරහා ඉදිරියට යමින් සිටින බවයි. මේ සටහනේ සමහර වචන ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී උච්චාරණ වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඉංග්‍රීසි භාෂාවේ වීඩියෝකුත් channel එකේ තිබෙනවා. ඔබට කැමති නම් ඒක බලන්නත් ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම සමම ඉල්ලන වචනයක් කෝපාගේ හෝ නමක් වැරදියට උච්චාරණය වුණා නම් එහෙනම් මේ වගේ තවත් සමාගමක් ගැන කතා කරමින් ඉදිරියේදී හමු වෙමු. හැමෝටම සුබ දවසක්.